බජට් ෆෝන් එකක් කියන්නේ ස්ලෝ බෝරින් සාමාන්‍ය ෆෝන් එකක් කියලා තාමත් හිතනවද? එහෙනම් මේ ෆෝන් එක දිහා පොඩ්ඩක් බලලා යන්න. මේ තමයි Infinix Hot 70. ඩිසයින් එකේ පටන් අරන් පර්ෆෝමන්ස් එක Infinix මොකද්ද මේ පාර කරලා තියෙන්නේ? වැදගත්ම දේ තමයි Hot 70 එක මේ බජට් එකට මේ තරම් වටිනවද? මේ ෆෝන් එකේ වටිනාකම වෙන්නේ රුපියල් 80000කටත් වඩා අඩු ගාණක්. මුලින්ම මම මේ ෆෝන් එකේ ඩිසයින් එක ගැන කතා කරනවා. මේ ෆෝන් එක අතර ගත්තම අනිත් අයගේ ඇටෙන්ෂන් එක ගන්න පුළුවන් සුපිරි ඩිසයින් එකක් තියෙනවා. මේ ෆෝන් එකේ ඩිසයින් එකේ තියෙන විශේෂම දේ තමයි IP65 රේටින් එක, ඩස්ට් ඇන්ඩ් වෝටර් රෙසිස්ටන්ට් වගේම ඩොප් රෙසිස්ටන්ට් වලට තොරතුරු දෙන එක. ඉතින් මං හිතන විදිහට මේ ෆෝන් එකේ බජට් එකට මේ ෆෝන් එකට දීලා තියෙන ඩිසයින් එක හොඳටම ගන්න. අනිත් දේ තමයි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක. Infinix එකෙන් මේ ෆෝන් එකට 120Hz refresh rate එකත් එක්ක IPS LCD ඩිස්ප්ලේ එකක් තමයි දීලා තියෙන්නේ. දැන් අපි කතා කරමු මේ ෆෝන් එකේ කැමරාව ගැන. මේගොල්ලෝ මේ ෆෝන් එකට දීලා තියෙන්නේ ඇක්සිලරි ලෙන්ස් එකත් එක්කම මෙගාපික්සල් 50ක මේන් කැමරා එකක්. මේගොල්ලෝ මේ ෆෝන් එකට දීලා තියෙන්නේ මිලිඇම්පියර් 6000ක බැටරි එකක්. ඒ වගේම බයිපාස් චාර්ජින් බස් තමයි මේ ෆෝන් එකට දීලා තියෙන්නේ. ඉතින් Infinix එකෙන් Hot 70 එකට මේන්ලි ෆෝකස් කරලා තියෙන්නේ බැටරි කැපැසිටි එක. ඉතින් අපි දැන් කතා කරලා මේ ෆෝන් එකේ තියෙන විශේෂම දේ. එතන මේ ප්‍රයිස් එකට මේ ෆෝන් එක වටිනවද කියලා ඔයාලම තීරණය කරලා බලන්න. අනිත් කාරණාව තමයි ඔයාලට මේ ෆෝන් එක 130ක් දීලා බයිසොන් අපේ ඕනම බ්‍රාන්ච් එකෙන් ටිකට් එක ගෙවන්න ගන්නත් පුළුවන්. ඕන වෙන්නේ ID දෙකයි ගැරන්ටි කෙනෙකුගේ විතරයි. එහෙම නැත්නම් කොකෝ PC මින්ටේ වලින් වුණත් ඔයාලට පර්චේස් කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රයිස් එකට මේ ෆෝන් එක ඇත්තට වටිනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසක මේ වගේ සුපිරිම ෆෝන් එකක් ගැන කතා කරමු. අපි තමයි bison.lk